මේ තමයි ගැරන්ඩියල්ලේ අස්සයා වැටුණු කඳුර. එහෙම නැත්නම් අස්සයා වැටුණු ඔය කියලා තමයි මෙතනට කියන්නේ. ඒ නම හැදිලා තියෙන්නේ 1800 ගණන් වල ලංකාවේ යටත් විද්‍යා ප්‍රවෘත්ති සමයේ මෙහෙ වගා කරලා තියෙනවා කෝපි වගාව. කෝපි වගාව කරලා තියෙන්නේ පිටරට සුදු මහත්වරුන් තමයි මෙහෙ පාලනය කරලා තියෙන්නේ. ඒ කාලේ තමයි එයා ඒ කාලේ මේ යන මාර්ගයක් තමයි මේ මාර්ගය. ඉතින් මීට වඩා පටු මාර්ගයක් තමයි තිබිලා තියෙන්නේ. ඒ යන අතරමඟදී මේ සුදු මහත්තයෙක් මේ අස්සෙක්ගේ පිටේ යද්දි මේ ගල් තලාවෙන් මෙතනින් ලිස්සලා වැටලා තියෙනවා. මේ වැටෙනවත් එක්ක මේ සුදු මහත්තයා නැවතත් ගොඩට පැනලා තියෙනවා. නමුත් අස්සයා මෙතන මේ ඇල්ලෙන් බිමට වැටලා තියෙනවා. වැටලා දිය පහරට අසු වෙලා ගහගෙන ගිහිල්ලා තියෙනවා. එදායින් පස්සේ මෙතන නම හැදිලා තියෙනවා මේ අස්සයා වැටුණු ඔය නැත්තම් අස්සයා වැටුණු කඳුරට. ඊට පස්සේ තමයි මේ අස්සයා වැටුණු ඔය කියලා කියන්නේ. ඉතින් ඕක තමයි මේ කඳුරට නම හැදෙන්න හේතුව. එදායින් පස්සේ ජනප්‍රවාදයේ එන විදිහට අස්සයා වැටුණු ඔය නැත්තම් අස්සයා වැටුණු කඳුර කියලා තමයි මෙතනට මේකට කියන්නේ. ඕක තමයි මේ අස්සයා වැටුණු කඳුරේ කතාව. ඇත්තටම බොහොම ලස්සන පරිසරයක්. ජල ධාරාව ලස්සනට ගලා බදිනවා. ඇත්තටම බොහොම පරිස්සමෙන් තමයි මේවා නරඹන්න ඕනේ. මොකද ගල් ලිස් වෙනවා. මේ අධික වර්ෂාවන් නිසා වතුර පාරත් පොඩ්ඩක් කලින්ට වඩා නම් පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. අස්සයා වැටුණු කඳුර කියන්නේ මේකට තමයි. ඔයාලත් ඇවිල්ලා බලන්න ලස්සන තැනක්. ඔහොම තමයි අස්සයා වැටුණු කඳුර කියන නම හැදිලා තියෙන්නේ. අස්සයා වැටුණු ඔය අස්සයා වැටුණු කඳුර කියන නම මෙතන මේකට වැල්ලා තියෙන්නේ. ඒ කතාවත් එක්ක තමයි වැටලා තියෙන්නේ.